කැසිනෝ කියන්නේ සල්ලි තියන අයට විතරක් වෙන්වුණු ලොකු ගොඩනැගිලි. අන්න ඒ කතාව අපි දැන්මම අමතක කරලා දාමු. අද වෙනකොට මේවා අපේ තරුණ පරපුරේ සාක්කු හිස් කරන ඊටම සූක්ෂම විදියට හදපු ඇල්ගොරිතම් බවට පත් වෙලා ඉවරයි. මේක නිකම් විනෝදාංශයක් නෙවෙයි. මේක අපේ ඇස් ඉස්සරහම සිද්ධ වෙන දෙවන්ත නිහඬ වසංගතයක් ගැන පැහැදිලි කිරීමක්. ලක්ෂ 3ක්. ඇත්තටම හිතලා බලන්න මේක පුදුම හිතන ගාණක් නේද? මේ සංඛ්‍යාවෙන් කියවෙන්නේ හැම මාසෙකම කිසිම නියාමනයක් නැති ඔට්ටු තැබීමේ ඇප්ස් පාවිච්චි කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආසන්න ප්‍රමාණය. අමාරුවෙන් ආර්ථික අරුබදකින් ගොඩෙන්න උත්සාහ කරන පරම්පරාවක බිලියන ගණනක්ම මුදලක් මේ විදියට කිසිම අනුකම්පාවක් නැතුව උරාබමින් තියෙනවා. මේක ලංකාවට විතරක් සීමා වුණු ප්‍රශ්නයකුත් නෙවෙයි. ඩොලර් බිලියන 100ක් මේ නීති විරෝධී ප්ලැට්ෆෝම් වලට අවුරුද්දකට තැම්පත් වෙනවා කියලා එස්ටිමේට් කරන මුදල දැක්කහම මේ ගෝලීය දැල කොච්චර ලොකුද කියලා අපිට තේරෙනවා. ඇත්තටම මේක ඩිජිටල් ඉතිහාසයේ සිද්ධගෙන විශාලතම ඒ වගේම කාටවත් නොපෙනෙන ධන හුවමාරුවක් කිව්වොත් නිවැරදි. මේ තත්වයට මිනිස්සු ඇද වැටෙන්නේ ඇයි? මේ අසරණභාවයේ ආර්ථිකය ගැන අපි ටිකක් ගැඹුරින් හොයලා බලමු. මේ ඇප්ස් වලට ඇබ්බැහි වුණු අපේ තරුණ ළමයි කම්මැලි එහෙමත් නැත්නම් කෑදරයි කියන ක්‍රූර කතාව අපි මුලින්ම ඔළුවෙන් අයින් කරගන්න ඕනේ. 49%ක වගේ අඩු ශ්‍රම බලකා සහභාගීත්වයක් එක්ක දවසින් දවස වැඩි වෙලේ දුපත්කමකට මුහුණ දෙනකොට මේ ඩිජිටල් කැසිනෝ වලින් පෙන්වන බොරු ක්ෂණික සහනය පස්සේ යන්න ඕනෙම කෙනෙක් ජීව විද්‍යාත්මකවම පෙළඹෙනවා. මේක යාගේ දුර්වලකමක් නෙවෙයි, පවතින ආර්ථික වටපිටාවෙන් නිර්මාණය කරපු අතිමහත් පීඩනයක්. මෙතන තියෙන භයානකම දේ තමයි මේ මගහැරලා යන්න බැරි ආර්ථික පීඩනය නිසා මිනිස්සුන්ගේ මනස ඇතුලේ ලොකු රික්තයක් හැදෙනවා. දිගුකාලීන සැලසුම් හදන්න ඕන කරන මානසික නිදහස ඒකෙන් උදුරලා ගන්නවා. ඉතින් ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන් කියන මායාව ඉස්සරහා ඕනෑම කෙනෙක් අසරණ වෙනවා. මේ ඇප්ස් වලින් ඉලක්ක කරන්නේ හරියටම අන්නේ ආර්ථික හිඩැස තමයි. හැබැයි මේක නිකම්ම සිද්ධ වෙන්න දෙයක් නෙවෙයි. මේකට සමාජ මාධ්‍ය හරහා සිද්ධ වෙන ලොකු පාවාදීමකුත් බලපානවා. මේ වේදිකාව නිබේම මිනිස්සු අතරට යන්නේ නැහැ. මේවා රැඳිලා තියෙන්නේ ප්‍රේක්ෂකයන් සහ සමාජ මාධ්‍ය තරු අතර තියෙන ගැඹුරු එක පාර්ශ්වික මානසික බැඳීම උඩ. අපේම දේශීය YouTube සහ TikTok තරු Taman ගැන තියෙන ලොකු විශ්වාසය Tamanගේම ප්‍රේක්ෂකයන්ට එරෙහිව ආයුධයක් අරගෙන තිනනවා. ඒ අය වැඩ කරන්නේ පිටරට තියෙන සූදු ජාලාවල නියෝජිත විදිහටයි. මෙතන තියෙන අඳුරුම යථාර්ථය මේකයි. මේ අන්තර්ජාල තරු පෙන්වන ව්‍යාජ සුඛෝපභෝගී ජීවිතය ඇත්තටම නඩත්තු වෙන්නේ කොහොමද දන්නවද? ඒක නඩත්තු වෙන්නේ එයාලවම අන්ධයෝවඩි අනුගමනය කරන මිනිස්සුන්ගේ ක්‍රමානුකූල මූල්‍ය විනාශයෙන්. කවුරුවරි එයා දෙන ප්‍රොමෝ කෝඩ් එකක් පාවිච්චි කරලා සල්ලි පරදින හැම වෙලාවකම මෙයාට ඒකෙන් ලොකු කොමිස් මුදලක් ලැබෙනවා. ඊළඟට ටෙලිග්‍රෑම් හරහා ක්‍රියාත්මක වෙන ව්‍යාජ කණ්ඩායම් ගැන කතා කරමු. මේ වයින් කෘත්‍රිම ප්‍රජාවන් නිර්මාණය කරලා හරියටම රහස් සිග්නල් දෙනවා වගේ පෙන්නලා Tamanට ලොකු අවස්ථාවක් මගහැරෙනවා කියන දැඩි බියක් මිනිස්සුන්ගේ ඔළුව ඇතුළට දානවා. ඒ බිය නිසාම කිසිම කෙනෙකුට ගැලවෙන්න බැරි පීඩනයක් එක්ක වින්දිතයින්ම මේ උගලට තල්ලු කරනවා. මේ සේරම බුරුවක් කියලා තේරුම් ගන්නකොට වෙන්න ඕන විනාශය වෙලා ඉවරයි. ඉතින් මේ සේරමත්තරකම ඇප්ස් කොහොමද අපේ මොලේ ආක්‍රමණය කරන්න කියලා අපි දැන් බලමු. සාමාන්‍ය හොන්නට හිතන්න පුළුවන් කෙනෙකුට වුණත් දිගින් දිගටම සල්ලි පරදිනකොට මේ තිරේ ඉස්සරහින් නැගිටලා යන්න බැරි ඇයි කියලා තේරුම් ගන්න නම් මේ ක්‍රෑෂ් ගේම්ස් පිටුපස්සේ තියෙන ස්නායු විද්‍යාව අපි හරියටම අවබෝධ කරගන්න ඕනේ. ඔට්ටුවක් දාලා ජයග්‍රහණයක් බලාපොරොත්තුෙන් ඉන්න වෙලාවට මොළයේ ඩෝපයිමේන් කියලා රසායනිකයෙන් පිරියනවා. ඇත්තටම මේකෙදි මොළයේ සිද්ධ වෙන වෙලස දරුණු මද්‍රව්‍ය භාවිතයකදී මොළයට සිද්ධ වෙන වෙනසට හරියටම සමානයි. ඊට පස්සේ එන්නේ පාලනය පිළිබඳ මායාව. මේකට අපි කියන්නේ ගැම්බ්ලර්ස් ෆැලසි කියලා. මේකෙන් කරන්නේ ඇල්ගොරිතමකින් තීරණය වෙන දෙයක් අපිට කලින් පුරෝකථනය කරන්න පුළුවන් කියන බොරුව මොළයට කාවද්දන එකයි. පොඩි අඩුවකින් දිනුම මගහැරුණාම ඊළඟ වතාවේ අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් කියන මාරාන්තික ජීව විද්‍යාත්මක මුසාව මේකේ නිර්මාණය කරනවා. සහ මේකෙන් අපිට ඊටාම අපූර්වවට පැහැදිලි වෙනවා මේක රසායනික ඇබ්බැහියක් මිසක් කිසිසේත්ම සදාචාරාත්මක පිරිහීමක් නෙවෙයි කියන එක. දිනුමක් ලැබෙන වෙලාව කලින් හිතාගන්න බැරි විදිහට හදලා තියෙන නිසා ක්‍රීඩකයා තවදුරටත් සෙල්ලම් කරන්නේ සල්ලි බලාපොරොත්තුෙන් නෙවෙයි. ඒ අය මේක කරන්නේ ජීව විද්‍යාත්මකවම ඇඟ ඇතුලේ නිර්මාණය කරපු ඒ ස්නායු රසායනික ආශාව සංසිඳවා ගන්නයි. අවසානයේදී මේකේ ගණිතමය යථාර්ථය මොකක්ද? කැසිනෝව සෑම විටම දිනනවා කියන එක අපි කතා කරමු. මේ ඩිජිටල් කැසිනෝවේ මායාව බිඳලා දාන්න නම් මේක ඇතුලේ තියෙන සීතල ගණනය කරපු යාන්ත්‍රණය අපි හෙලිදරව් කරන්න ඕනේ. ගණිතමය වශයෙන් සාධාරණයි කියලා එලා කිව්වට ඒකෙන් අදහස් වෙන්නේ ගේම් එක මැදදී ඇල්ගොරිතමය වෙනස් කරන්නේ නැහැ කියන එක විතරයි.
ක්‍රීඩකයන් කොහොමද මේ සටන් කරන්නේ කඩන්න බරි ගණිතමය නීතියකට එරෙහිවයි. මොකද අර 3% වාසිය හැම වෙලේම තියෙන්නේ අර විදේශීය සමාගමටයි. අනික මේකට මුදල් තැන්පත් කරන්න තියෙන පහසුවයි දිනපු මුදල් ආපහු ගන්න ගියාම තියෙන අසීරු බවයි දිහා ටිකක් බලන්න. මේ ආක්‍රමණශීලී ද්විත්ව ප්‍රමිතියෙන් සහතික කරන්නේ කෙටිකාලීනව කවුරු හරි දිනුවත් අවසානයේදී ඒ පුද්ගලයාව මේ ක්‍රියාකාරවන් විසින් ක්‍රමානුකූලව අන්තර්ජාලය තුලම හිර කරලා දානවා කියන එකයි. දිනපු සල්ලි ගන්න හදනකොට ගිනම අවහිර කරන එක මෙතනදී ඊටාම සුලභ දෙයක්. නමුත් මේ தত্ত্বය මෙහෙම දිගටම යන්න දෙන්න බෑ. මේ ඇල්ගොරිතමය බින්ද දාන්න මොකක්ද කරන්න පුළුවන්? මේ දැවැන්ත සෙවණෙලි ආර්ථිකයේ රටේ තීරණාත්මක දනියෙලියට අරගෙන ගියත් අවසානයේදී මේකට එරෙහිව දඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 2025 සූදු නියාමන අධිකාරී පනත කියන්නේ මේකට හොඳම උදාහරණයක්. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ඇප්ස් නිසා අවදානමට ලක් වෙලා ඉන්න අපේම අයව ආරක්ෂා කරන්න පුළුවන් විදිහේ බලගතු සහ ධනාත්මක වෙනසක් ඇති කිරීමයි. මෙතන තියෙන වැදගත්ම දේ තමයි අර අන්තර්ජාල තරු හරහා කරන අලෙවි කරන උගුල සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න අවශ්‍ය නීතිම බලය මේ රාමුව හරහා ලැබෙන එක. ඒ වගේම Tamanට වියදම් කරන්න පුරුවන් සීමාවන් පාලනය කරන අනිවාර්ය මෙවලා මේ ඇප්ස් ඇතුළෙම ක්‍රියාත්මක කරන්න මේ නීතියෙන් බලපෑම් කරනවා. කොහොම වුණත් මේ වංචනික ගණිතය ගැන සහ අන්තර්ජාල තරුවල ව්‍යාජ ජීවන රටාව ගැන හරියටම අවබෝධ කර ගැනීමෙන් තමයි අපිට මේ ක්‍රමානුකූල සූරා කෑමේ නොපෙනෙන දම්වැල් බින්දලා දාන්න පුළුවන් වෙන්නේ. මොකද නිවැරදි අවබෝධය කියන දේ තමයි මේ ඇල්ගොරිතම් හැසිරීමෙන් වලට දෙන්න පුළුවන් හොඳම සහ එකම ප්‍රතිකාරය. අපි තේරුම් ගන්න ඕනේ අපේ තරුණ පරපුරේ සැබෑ ධනය මේ දිලිසෙන තිරයක් උඩින් කවදාවත් දිනා ගන්න බැහැ කියන එක. ඒක මේ ඩිජිටල් උගුලෙන් ඈත් වෙලා මේ සැබෑ ලෝකයේ තුලම ආරක්ෂා කරගත යුතු, රැකගත යුතු දේපලක් මේ ඇල්ගොරිතමයට අසීමිත ඉවසීමක් වගේම අනන්ත මුදල් සම්භාරයක් තියෙනවා කියන කටුක සත්‍ය අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. මේ පැහැදිලි කිරීම අපි අවසන් කරන්න කලින් අපි හැමෝගෙම එක දෙයක් ඉල්ලා සිටිනවා. ටිකක් කල්පනාවෙන් බලන්න තමන්ගේ යාළුවෙක් සහෝදරයෙක් එවන නැත්නම් වැඩ කරන තැන හිතවතෙක් සාමාන්‍ය තත්වෙන් මිදිලා නිතරම දුරකථන තිරයකට කොටු වෙලා මේ ඇල්ගොරිතමයකට එරෙහිව කාටවත් නොපෙනෙන සටනක් තනියම කරනවද කියලා. ඒ නිශ්ශබ්දතාවයේ බිඳලා ආදරණීයන්ගේ අනාගතය නැවත ලබා ගන්න උදව් කරන්න. ඒක අපි සැමගෙම වගකීමක්.